මේ දිනවල ලොකු කුඩා කවුරුත් ආසාවෙන් නරඹන ටෙලි නාට්‍යයක් තමයි හිරු ටීවී නාලිකාව ඔස්සේ විකාශය වන පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යය කියලා කියන්නේ. ඉතින් මේ දිනවල කතාව නරඹන අපිට තේරෙනවා කතාවේ අවසානය වෙතට ලං වෙලා තියෙන බව. ඉතින් අද අපි මේ වීඩියෝ එක තුළින් කතා කරන්නේ පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ අවසානය පිළිබඳ දල අදහසක් ඔයාලා එක්ක බෙදා ගන්න. ඉතින් මම හිතනවා පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේදී කෙවින් මේ කොටස් කිහිපය අතරතුර ඔහුගේ ඇත්ත තත්ත්වය නිම්නාවියට පවසයි. එයට හේතුව තමයි කෙවින්ගේ නිම්නාවිය එක්ක යෙදෙන කතාබස්වලදී ඔහුගේ ඇත්ත ස්වරූපය පිළිබඳ යම් වචන කිහිපයක් ඔහුගේ මුවින් පිට වෙනවා. ඉතින් මේ දේත් එක්ක නිම්නාවිට පොඩ්ඩක් සැක හිතෙනවා. ඉතින් ඒ සැකයත් එක්ක මම හිතනවා මේ සතිය ඇතුළත කෙවින් නිම්නාවි හට ඔහුගේ ඇත්ත තොරතුරු සියල්ල හෙළි කරයි කියලා. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න අපි බලමු ඉදිරියේදී කතාවේ සාරය කොහොම දිව යයිද කියලා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙනතුරු අපේ channel එක subscribe කරලා නැත්නම් ආදරෙන් මතක් කරනවා channel එකත් subscribe කරන්න කියලා. එහෙනම් ගිහින් එන්නම් bye.